ළමයි කොහොමද වෙනදා වගේම ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න සුපුරුදු විදියට අදත් මං අරන් ඇවිල්ලා තියෙනවා රසම රස රෙසිපි එකක්. ඉතින් වෙනදා වගේම මතක් කරනවා ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ඔයාලට පුළුවන් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මතක ඇත like එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝම මගෙන් ඉල්ලපු ලසඤ්ඤා එකේ රෙසිපි එක තමයි මේ. එහෙනම් අපි යන් ලසඤ්ඤා හදන්න. එහෙනම් අපි බලමු මුලින්ම බෙෂමල් සෝස් එක හදන්න. white sauce එක හදන්න අපිට ඕනේ මොනවද කියලා. මම බටර් මේස හැඳි දෙකකුයි කිරි මිලිලීටර් 450ක් සහ පාන් පිටි තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඊළඟට මීට් සෝස් එකට අපිට ඕන වෙන්නේ බීෆ් වලින් මම අරන් තියෙනවා ග්‍රෑම් 400ක්. ඒකම ටොමැටෝ පියුරි ml 400ක ටින් එකක් මම අරන් තියෙනවා. කටු කපාගත්ත ලොකු රට ලුණු ගෙඩි එකක්, සුදු ලුණු ගෙඩි 5ක්, මොසරෙල්ලා චීස්, එතකොට පාමසන් චීස් කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒකම තයිම්, ඔරිගානෝ, රසායනෝ, ලුණු, ගම්මිරිස් වගේ දේවල් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් අද මම ලසඤ්ඤා එක මේ බෝල් එකේ තමයි හදන්නේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ලසඤ්ඤා ෂීට් ටික. ඉතින් අනිවාර්යෙන් ලසඤ්ඤා හදන්න අපිට ෂීට් ටික ඕනනේ. ඉතින් මේ ෂීට් ටික තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මේකම ඕනේ කියලා එකක් නැහැ. ඔයාලට ෆ්‍රෙෂ් ෂීට් එක උනත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මීට කලින් නම් මම පාවිච්චි කරේ ෆ්‍රෙෂ් ෂීට් එක. එහෙනම් අපි ලසඤ්ඤා හදන්න මුලින්ම මම බෝල් එකක් ලිපේ තියලා ඒකට උණු වතුර ටිකක් දාගන්නවා. එතකොට ලිපේ තියලා රත් කරන්න ඕනේ නැති නිසා. ඉතින් මේ විදිහට උණු වතුර එකතු කරලා ඒකටම ලුණු ටිකක් ඒකම පොල් තෙල් චුට්ටක් එකතු කරලා ලසඤ්ඤා ෂීට් ටික දාලා හොඳට විනාඩි 5ක් විතර අපි ෂීට් ටික තඹ ගන්න ඕන. ගොඩාක් තඹන්නත් එපා. ගොඩාක් තැම්බුනොත් වෙන්නේ ෂීට් එක දෙපැත්තෙන් කැඩෙනවා. මොකද මට ඒක උනා ටික වෙලාවක් මම වැඩිපුර වතුර තියාගෙන හිටපු නිසා. වතුර ගොඩක් පුරවන්න අවශ්‍ය නැහැ. මේ විදිහට දාලා තියන්න. එතකොට ඒක අවශ්‍ය විදියට එක පැත්තක් නැමෙද්දී අනිත් එක ගානට තැම්බිලා එනවා. ඉතින් වීඩියෝ එක බලද්දී ඔයාලට ඉස්සරහට තේරෙයි කොහොමද මේක මේ තැම්බෙන්නේ කියලා. ඉතින් ෂීට් ටික තැම්බෙන අතර මම ඔන්න තව පෑන් එකක් ලිපේ තියාගෙන අපේ මීට් සෝස් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මීට් සෝස් එක හදද්දී ඔයාලට චිකන් පාවිච්චි කරන්න පුළුවන්. බීෆ් කන්නේ නැති කෙනෙක් නම් මං කලින් කිව්වා වගේ මං අද බීෆ් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකට ඔයාලා අඹරපු මස් එක තමයි අරගන්න ඕනේ. චිකන් ගන්නවා නම් අඹරපු චිකන් ගන්නත් තියෙනවා. එහෙම නැත්නම් චූටි කෑලි වලට කපලා ඔයාලට අරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බෝල් එකට ඔයිල් ටිකක් දාලා ඒකට මම මගේ අඹරගත්ත බීෆ් එක එකතු කරා. එකතු කරලා මේ විදිහට චුට්ටක් ඒක හොඳට කලවම් කරනවා. බීෆ් එක මේ විදිහට විනාඩි 3-4ක් උයා ගත්තට පස්සේ මම ඒකට එකතු කරනවා කොටු කපාගත්ත ලොකු රට ලුණු ගෙඩිය සහ සුදු ලුණු බික් 5. ඒකත් මේ විදිහට එකතු කරලා අපිට තියෙන්නේ හොඳට කලවම් කරන්න විනාඩි 5-6ක් යනකම්. එතකොට ලුණු වල තියෙන වතුර උනලා බීෆ් එකේ තියෙන වතුර උනලා මේක මේ විදිහට හොඳට කුක් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ රසායනෝ ලුණු එකතු කරන එක. ලුණු එකතු කරද්දී මට මේ ප්‍රමාණයම දාන්න කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ලුණු රස පාවිච්චි කරන විදිය වෙනස්නේ. ඊට පස්සේ මම ගම්මිරිස් තේ හැඳි භාගයක්, මිරිස් කුරු තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරන්නේ. ඔයගලන්ට සැර එකතු කරගන්න පුළුවන්. සැර කන්න කැමති කෙනෙක් නම්. ඒ වුණාට ඉතින් ලොකුවටම මේක සැර දාලා කන කෑමක් නෙමෙයිනේ. ගොඩක් අපේ අය ආස නිසා සැර කන්න කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිය ටොමැටෝ පියුරි එක එකතු කරගත්තා. ඉතින් ටොමැටෝ පියුරි ඔයගලන්ට ගෙදර හදා ගන්නත් පුළුවන්. හොඳට ඉදිච්ච තක්කාලි ගෙඩි 4-5ක් අරගෙන තක්කාලි ගෙඩිය උඩ පොඩි කට් එකක් දාලා විනාඩි 5ක් විතර ඔයගලන්ට තක්කාලි ගෙඩිය තඹගෙන හැන්දකින් පොඩි කරලා අරගන්න. බ්ලෙන්ඩ් කරන්න එපා. පොඩි කරලා අරගත්තම තමයි හොඳට ටික් එකට පේස්ට් එක අරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති ඒ අතරතුරදී මම මේකට ඔරිගානෝ සහ තයිම් ටිකක් එකතු කරා. ඒක එකතු කරේ තේ හැඳි කාලක විතර ප්‍රමාණයක් තමයි දෙකෙන්ම එකතු කරේ මම. මොකද සුවඳ සහ රසය ටිකක් එන්න. දැන් මීට් සෝස් එක හිමීට කුක් වෙන්න දීලා මම එකින් එක මගේ ලසඤ්ඤා ෂීට් ටික මේ විදිහට අයින් කරනවා.
දැන් මම තවත් පෑන් එකක් ලිපේ තියාගෙන white sauce එක හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. white sauce එක හදන්න මම බටර් ටික එකතු කරගත්තා. බටර් මෙසැඳි කමාර සහ පාන් පිටි ටික එකතු කරගෙන පාන් පිටි ටික විනාඩි 2ක් විතර අපි බටර් එකත් එක්ක කුක් වෙන්න දෙනවා. ඒ කරලා අපිට තියෙන කිරි ටික එකතු කරගන්න. ඉතින් කිරි ටික එකතු කරලා මේ බටර් ටිකත් එක්ක තියෙන පාන් පිටි ටික කැට ගහිලා වගේනේ දැන් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකට හැන්දක් නැතුව විස්ක් එකක් පාවිච්චි කරන්න. ඉතින් මට ටිකක් මේ සෝස් එක හදලා හුරුව තියෙන නිසා තමයි මම මේ විදිහට ඔයගලන්ට හදනවා පෙන්නන්නේ. white sauce එක පළවෙනි පාර හදන කෙනෙක් නම් ඔයා මේක විස්ක් එකක් පාවිච්චි කරලා කරන්න නැත්නම් ඔයාට කැට ටික දිය කරගන්න ටිකක් අමාරු වෙයි. ඉතින් මේ විදිහට අපි ලිපේ තියාගෙන මේක විනාඩි 3ක් විතර හොඳට මේ කලවම් කරන්න ඕනේ. ඔන්න දැන් මේ අතරේදී මම මේකට ලුණු එකතු කරා. ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට පුළුවන් ගම්මිරිස්, එතකොට ඔරිගානෝ, තයිම් වගේ දේවලුත් මේ white sauce එකට එකතු කරන්න. ඒක අත්‍යවශ්‍යමයි කියලා දෙයක් නැහැ. ඉතින් ඔයගලන්ට දැන් පේනවා ඇති මගේ white sauce එක මෙන්න මේ විදියට උකුවේගෙන එනවා. ඉතින් ඔය ගානට උකුවේද්දි මං පාමසන් චීස් චොට්ටක් එකතු කරා. ඔයගලන්ට මේකට මොසරෙල්ලා චීස් එකතු කරන්නත් පුළුවන්. ඉතින් මම මොසරෙල්ලා චීස් උත් පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක හොඳට උකු වෙනවා. ටිකක් උකු වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. මොසරෙල්ලා චීස් ටිකක් වැඩි වුණාම ඔයගලන්ට හොඳට තික් එකට මේක දාන්න පුළුවන්. නැත්තම් ටිකක් තෙත ගතියට තමයි තියෙන්නේ සෝස් එක. ඉතින් මම දැන් white sauce එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මේ වගේ ප්‍රමාණයට ආපුවම ඔයගොල්ලෝ ලිප වහලා මේක චොට්ටක් නිමෙන්න දෙන්න. එතකොට හොඳට කුක් වෙනවා. ඉතින් ඔන්න දැන් මම මේ දේවල් ටික ඔක්කොම ලෑස්ති කරගෙන අපේ ලසඤ්ඤ එක හදන්නයි යන්නේ. අපි හදන බෝල් එක අරගෙන පළවෙනි ලේයර් එක මෙන්න මේ විදියට මේ අපි හදපු මීට් සෝස් එක ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. මීට් සෝස් එක එකතු කරලා ඉවර වෙලා අපි ගත්ත ලසඤ්ඤ ෂීට් එක මේ විදියට උඩින් එකතු කරගන්න. මේ විදියට එකතු කරගෙන ඔයගොල්ලෝ ගන්න බෝල් එකේ ප්‍රමාණය අනුව එකතු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම දැන් මේක කරන විදිය. පළවෙනි ලේයර් එක දාගත්තට පස්සේ මම දෙවෙනි පාරට ආයේ මීට් සෝස් එක එකතු කරගත්තා. ඒක උඩින් තමයි මම දැන් white sauce එක එකතු කරන්න යන්නේ. ඉතින් white sauce එක අද චොට්ටක් දිය ගතියට තමයි තියෙන්නේ. මොකද මම මොසරෙල්ලා ටිකක් එකතු කරේ අඩුවෙන්. මං කලින් කිව්වා වගේ ඔයාලට තව චොට්ටක් මේක උකු කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං චොට්ටක් මේ විදියට තමයි අද හදාගෙන තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී ඔයාලට පෙන්නන්නම්කෝ මං කලින් පාර හදපු එකේ white sauce එක මං හදාගෙන තියෙන විදිය. ඔයාලට පේනව නේද මේක හොඳට ඇලිලා කලින් fresh sheet වලින් හදපු ලසඤ්ඤ එක තමයි මේ විදියට හොඳට අපිට ඒක උඩින් ගන්න පුළුවන්. මේ මගේ අන්තිම ලේයර් එකට මම ගානේ වීඩියෝ එකක් තමයි මෙතෙන්ට මම ඇඩ් කරලා ඔයාලට පෙන්නන්නේ පොඩි අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ ඒක උඩින් ඔයාලට මොසරෙල්ලා දාන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ලසඤ්ඤ ෂීට් එක, ඊට පස්සේ නැවතත් ඒක උඩින් මීට් සෝස් එක, ඊට පස්සේ ආයෙ white sauce එක, ඊට පස්සේ ආයෙ මොසරෙල්ලා. මේ විදියට ඔයාලගේ ලේයර්ස් ඔක්කොම ඉවර වෙනකන් ඔයාලට මේක කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඒ කරලා අන්තිම ලේයර් එකේදී ඔයා කැමති නම් ඔයාට උඩින් මීට් සෝස් එක දාලා ඒක උඩින් මොසරෙල්ලායි white sauce උයි දාන්න පුළුවන්. එහෙම අකමැති කෙනෙක් නම් ලසඤ්ඤ ෂීට් එක දාලා ඉවර වෙලා ඒක උඩින් white sauce එක එක්ක මොසරෙල්ලා චීස් එකතු කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලද්දි තේරෙනවා ඇති මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම මේ විදිහට කරලා අන්තිමට මම කරන්නේ ෆොයිල් එකක් අරගෙන අපේ ලසඤ්ඤ එක හොඳට වහන එක ෆොයිල් එකෙන් සීල් කරලා විනාඩි 10ක් ෆ්‍රී හීට් කරපු oven එකේ උෂ්ණත්වය 180ට මම දාලා තියෙන්නේ. විනාඩි 10ක් ෆ්‍රී හීට් කරලා උඩ යට දෙකම රත් කරන්න ඔයාලා විනාඩි 45ක් මෙන්න මේ විදිහට මේක බේක් කරගන්නවා. ඉතින් අන්තිම විනාඩි 10ේදී මම ෆොයිල් එක ටන් එකකින් ෆොයිල් එක අයින් කරනවා. අයින් කරන්නේ උඩ අපි දාලා තියෙන මොසරෙල්ලා ලේයර් එක හොඳට පාට වැටෙන්න. ඉතින් ඔක්කොම කරලා ඉවර වෙලා මේ තියෙන්නේ මම oven එකෙන් අරන් ආපු අපේ ලසඤ්ඤ එක. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක උණුවෙන් කපලා කන්නත් පුළුවන්. හැබැයි පැය භාගයක් විතර මේක නිමෙන්න තියලා කපද්දි තමයි හොඳට ගානට ලේයර්ස් ටික කැපෙන්නේ. ඒ වුණාට මම මේක ගෙනාපු ගමන්ම කපනවා. මොකද කණ්ඩ කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ මේක කපපුවාම ඇතුලේ පෙනුම කොහොමද තියෙන්නේ කියලා. මේක උණුවෙන් කද්දි ගොඩාක් රසයි. ඇත්තටම මේ ප්‍රමාණය අපේ ගෙදර ඇට නම් දෙපාරක් තියාගෙන කන්න පුළුවන්. මම කිව්වා වගේ ඉතින් හොඳ සුවඳක් එනවා. මේ තියෙන්නේ අපේ ලසඤ්ඤ එකේ පෙනුම.
ඔයගලන්ට පේනවා ඇති කොහොමද කියලා. දොන් දදා මට මේ වොයිස් එක කරද්දිත් කෙලගිලෙන තරමට මේක ඇත්තටම මාරම රස සහ මාරම සුවඳයි. ඉතින් ආයෙත් මතක් කරන ඔයගොල්ලෝ උණුවෙන් කද්දි මේක ඇත්තටම ගොඩාක් රසයි. හැබැයි ඉතින් පැය භාගයක් විතර නිමෙන්න තියලා කද්දි ගානට කපන්න පුළුවන්. අන්තිමට මම වීඩියෝ එකක් එකතු කරලා තියෙනවා. පැයකින් විතර මම මේක කපලා තියෙන විදිය. ඉතින් ওই විදිහට තමයි රසම රසට රසඤ්ඤක අපේ ගෙදර ආයෙත් මම ලෑස්ති කරලා දුන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට හදලා රස බලන්න. ඇත්තටම මේක මාරම රසයි. වීඩියෝ එක ටිකක් දික්කනේ ඔයගලන්ට පැහැදිලිව කියා දෙන්න ඕන නිසා මේ තියෙන්නේ පැය භාගයකින් පැයකින් විතර කපලා ගත්තම තියෙන පෙනුම. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒකම මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එනකන් හැමදාම වගේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.